කවිදුගේ සිත බරිත බිරිඳගේ දොස් දමනම දැන් ඉවත දරු පැටියෙක් එන එන්නලු නව සිරිත ඇහෙන්න ඕන නිතරම ඇහට පිරිත පිරිතට ඇසෙනු ඕනා මහ පිරිත ඉටු එනකොට මේ ලෙස මෙලෙස ඉටු එනකොට තොරණේ මෙහෙම වැඩේ ගින්දර දැන් නැතිවද නුඹගේ බඩේ පිපාසෙම එනවා නම් විඩින් විඩේ හනිකට යනු අතන තියයි අයිස් කඩේ හනික දුවනු අතන තියයි අයිස් කඩේ උඩේ අවදියේ අතිදරි කළ ඔබ සීකරනවා පින් බැතු යමාද මයින්ද විදින්න දදින නමාහිස පින දෙනවා දෙන ඔබියන් අට හැදුවේ මහින්ද අද පින දෙනවා බැදුවේ ප්‍රමිත අහියා ඇවිත් ප්‍රමිත අහියා හට දෙමි පාස්සක නුඹ දැකලා නගිනව වීස්සක ගෙනාවෙන තිවද ප්‍රමිත්ගේ පස්සක දහක්වත් දුන්නේ නැතොත් කේසක දහක්වත් දුන්නේ නැතොත් කේසක නෝනත් දැන් එයාගේ ළඟ ඉන්නේ චුටි පුතයි මව අත අල්ලන්නේ තාත්තාට ඇඟිල්ලකින් අනිදින්නේ දහක්වත් දීලා නම ලියවන්නේ චුටි පුතේ හනිකට නම ලියවන්නේ මල්ලිකාද යුතුයකම කරනවා දුකු විනකුත් වේදී කරනවා දෙමව්පියන් දෙදෙනාද සිරනවා අජරාවර නිවනම අද කෙනදෙනවා අජරාවර නිවනම අද කෙනදෙනවා රැඳී ඉන්නේ ඔබ අද අමදාමේ මාම කෙනෙක් ඉදිරියේ සැනසීමේ මා කෙලින්ම තොරණ බලයින්නේ ආමේ වටකෙස් මැද හිස් උනේ කොහොමද මාමේ වටකෙස් මැද හිස් උනේ කොහොමද මාමේ මහසෙනගත් අද දින මෙහෙනවා තොරණයිතින් අද දින නරබනවා ආපසු යන්නේ අද දින සත බතලා මුදලක් දෙන්න අද දවසේදී නම ලියලා මුදලක් දෙවමු අද දවසේදී නම ලියලා අටවෙනි කොටුවට යොමවමි දෙනෙත ඉතා එන්න ඉතින් පික්වත සැනසීම පතා ගමේ අයත් ඉන්නවා ඇති පද ගමේ අයත් ඉන්නවනෙක ජාති ගොතා තවුසා
ගැන ගමේ ඇයෝ කරයි කතා තවුසා ගැන ගමේ අයත් කරති කතා මුවන් දැක්කා යයි මගේ සිත හෙල්ලේ නැතුවට මුවන් දැක්කා සිතුවිලියයි පෙල්ලේ මගේ මලේ යාවිද හිත හෙල්ලේ මනුසත්කම තියනව නැති මුත් සල්ලි ඇවිත් හිඳී තෙරාසු කබනා මල්ලේ ඇවිත් හිඳී තෙරාසු කබනා මල්ලේ මිතුමි පබ සරය